මේ සැප්තැම්බර් මාසයයි. ඊසානදික මෝසම සක්‍රිය වී රටපුරාම ගොවීන් ලහි ලහියේ වැඩ. විශාල අරිරංචු පුරන් කුඹුරුවල විවෘත හේන් පිටිවල දැකිය හැකි අවසාන දින කිහිපය. ඉස්සක ඇතා ඊයේ හිටිය වැව පැත්තෙන් සියඹලංගම වැව පැත්තට ඇවිල්ලලු. දැන් කට්ටිය හිමිට ඇවිදගෙන යනවා සියඹලංගම වැවට. ඒ පිටියේ ඉන්නවද කියලා බලන්න. අහස වැයිබර වී අඳුරු වලාකුළු වලින් හිරුවෙලිය අවහිර වෙලා. සියඹලංගමුව වැව අනාදිමත් කාලයක සිට ගොවින්ගේ ජනජීවිතයට සහ ශ්‍රී ලංකාවේ පාරම්පරික කෘෂිකර්මයට අත්හිත දෙන ස්වභාව ධර්මය සමග තවම බැඳී පවතින සුවිශේෂී ජල මූලාශ්‍රයක්. වීලි කලාපයේ ගවයන් නැති කිරීම ගාමී ආර්ථිකයේ ප්‍රධාන අංගයක්. ගවයන් බොහෝ විට විශාල වැව පිටිවල නිදහසේ සැරිසරයි. මොවුන්ගෙන් ලබා ගන්නා ගව කිරි දේශීය කිරි කර්මාන්තය සමග ඍජුව සම්බන්ධ වී තිබේ. දෙවන්ත ගව රංචුව සමග පැමිණි ඩේර මහතෙක් පවසා සිටියේ අලි රංචුවක හඬ ඔවුන්ට වැවේ වෙනත් පෙදෙසකින් ඇසුණු බවයි. ඔවුන් ලබා දුන් තොරතුරු හරි. අපි ඒ දෙසට යන විටත් අලි රංචුව සෙල්ලම් කරමින් විවෘත පිටිය දෙසට ඇදෙනවා. හිරු රශ්මිය අවහිර වී පරිසරයම නැවුම් බවකින් වෙලාගෙන මේ මන්රම් පරිසරය මැදින් අලි රංචුව වේලාසනින්ම ආහාර සොයා කැලෙන් එළියට ඇදෙනවා. කුඩා අලිපැටවුන් නම් හරිම දගකාරයෝ. තවම ඔවුන් ශක්තියෙන් පරිපූර්ණ වී නැහැ. මේ කුඩා හොරතලුන් ඉක්මනින්ම විඩාවට පත් වෙනවා. තම ආරක්ෂකයන් අතර පොඩි විවේකයක් ගැනීම තරම් සැනසීමක් කොහේද? ඔහුගේ සෙල්ලම් සගයා නැගිටීමට ගන්නා උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක් වගේ. අප්‍රිකානු වලු ගස්වල කොළ සහ අතු අනුභව කරත් ආසියානු වලු වැඩි වශයෙන් තනකොළ අනුභව කරන ප්‍රේතාවයක් දක්වයි. මේ ශාක භක්ෂකයන් දවසේ සැලකිය යුතු කොටසක් ආහාර ලබා ගැනීම සඳහා වැය කරයි. දෙවන්ත ශරීරය පවත්වා ගැනීමට විශාල ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ගේ ආහාර රටාවන්ට බලපායි. පිටිපසින් ඇදී එන සුවිසල් හස්තියා අපි බැලීමට පැමිණි මිස්සක.
සාමාන්‍යයෙන් වැඩුණු ඔලියෙකුගේ බර කිලෝ 3000-5000 අතර ප්‍රමාණයක් ගනී. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාලත්වයෙන් කුඩායි. මිස්සක සහකාරියක් සොයමින් මෙම රැළ වෙත ඇවිල්ලා. ඔහු ගැහැණු සතුන් කිහිප දෙනෙක් ළඟ නැවතී ඔවුන්ව පරීක්ෂා කරනවා. වැහි වලාකුළුත් අපිට එරෙහි වෙලා වගේ. ඔහුට එක්වීමට සුදුසු ගැහැණු සතෙකු රංචුවේ සිටියහොත් ඔහු රංචුව සමග රැඳී සිටිනු ඇත. එසේ නොවුවහොත් ඔහු රංචුවෙන් ඉවත් වී ග්‍රාහක ගැහැණු සතෙකු සොයා වෙනත් රංචුවකට යනු ඇත. දැන් දින කිහිපයක්ම මෙම රංචුවේ රැඳී සිටීමට හේතුව ඔහුට සරලන ග්‍රාහක ගැහැණු සතෙකු මෙම රංචුවෙන් හමු වී ඇති හැඩයි. වර්ෂාවත් එන්න එන්නම වැඩි වෙනවා වගේ. ඉන්නද යන්නද අපිත් දෙලවක් අතර තනි වෙලා. මිස්සක පිටියට ආවා. ශරීරයේ හොඳට වැඩුණු හස්තියෙක් වුවත් ඔහුගේ දල යුගල නම් කුඩයි. අවුරුදු ගණනාවක් සිට එලෙසමයි. මීට වඩා වර්ධනය වෙන එකක් නැහැ. මද සමයේ සිටින මිස්සකගේ ඇස්සා කන්න අතර ඇති ටෙම්පරල් ග්‍රන්ථිවල ශ්‍රාවය වන උකු ටෙම්පොර් ඉන්දියරයෙන් කම්පුල් දෙපස තෙත් වෙලා. මේ කාලය තුල අලියතුන් වඩාත් ආක්‍රමණශීලී නොසන්සුන් ස්වභාවයක් පෙන්눔 කරයි. බොහෝ විට තම ආධිපත්‍ය ස්ථාපිත කිරීමට ගැහැණු සතුන් වෙත ප්‍රවේශ වන අනිකුත් පිරිමි සතුන් සමග සටනට පෙළඹේ. මිස්සක නැවත රංචුව දෙසට හැරුණා. වර්ෂාවෙන් බේරීමට අපිත් අසල තිබෙන කුඩා හේන් පැලකට ගොඩ වුණා. මේ පැත්තට පැනනවා. දෙකම බලන්න පුළුවන්. අර වතුර වලක් පාස්. විජයනේ සාගරනේ පද්මනේ විජය පෞලිදාස්ගේ පාරපෙනෙන් පැනෙන්නේ. විජය පාරපෙනෙන් පැනෙන්නේ. ඒ අර මුලින්ම පැන්නේ. ඊට පස්සේ නේ. ඊට පස්සේ ගාල ගියනවා.
පෙබරවාරි මාර්තු විදියට. සිරා. කාගවත් හැබැයි දැන් ලොකුයි නේද ඒවා? වාටිය විතර ඉන්නවා. මේ අර නාරදලා රාහුලලා මිසින් නේද? රාහුල දාවට පස්සෙ. නාරද නම් ගියවරු දෙවිය. වැස්සත් මදකට නැවතුණා. නළුවෝ දෙන්නගේ ඒ රංගපෑමෙන් පස්සේ අපි නැවතත් අලි රංචුව සිටියේ පිටිය දෙසට ගියා. රංචුව නම් තාම පිටියේ තෘණ කනවා. මිස්සකත් ඈතින් පිටිපසින් ඉන්නවා. අලි ඇතුන් කියන්නේ ඉතා ළඟින් බැඳුණු සම්බන්ධතා ඇති සංකීර්ණ සංනිවේදන පද්ධතියක් ඇති සතුන් කොට්ටාසයක්. රැළක මූලිකයා සෑම විටම ගෑනු සතෙක්. සාමාන්‍යයෙන් වයස්ගතම සහ වඩාත් පළපුරුද්දම ගැහැණු වලියා තමයි රැළ මෙහෙයවන්නේ. කුඩා ගැහැණු අලු පැටවුන් වැඩි වියට පත් වූ පසුත් එම රංචුව සමගම රැඳී සිටිනවා. ඒ නිසා අම්මයි ගැහැණු පැටවුනුයි අතර තියෙන සම්බන්ධය සදාකාලික එකක්. මේ අනතුරුම පවතින සම්බන්ධයක්. ඉතින් මේ රංචුවත් සමීප පවුල් කණ්ඩායම් වල එකතුවක්. පිරිමි අලියතුන්ගේ තත්ත්වය නම් මෙයට සම්පූර්ණ වෙනස්. ඔවුන් නව යෝන් වියට එළඹෙනවා සමගම රංචුවෙන් ඉවත් කරනවා. ඒ සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 15ත් පමණ වන විට. ඉන් පස්සේ පිරිමි සතුන් සාමාන්‍යයෙන් හුදකලා ජීවිත තමයි ගත කරන්නේ. ඔවුන් සමහර විට එවැනිම අලි රංචු වලින් පිටුහල් කෙරුණු තවත් පිරිමි සතුන් සමග සම්බන්ධ වී කුඩා අවිවාහක කණ්ඩායම් සදාගෙන ජීවත් වෙනවා. වයස අවුරුදු 20ක් 30ක් වූ විට ඇතිවන මද තත්ත්වය නිසා ඉන්පස්සේ සහකාරයක් සොයමින් නැවත මෙලෙස විවිධ රංචු සමග සම්බන්ධ වෙනවා. මිස්සකත් මේ ඇවිත් තියෙන්නේ එවැනි ගමනක්. අලි සෙල්ලම් හරිම ආකර්ෂණීය දෙයක්. මිනිස් දරුවන් මෙන් තරුණ අලි සෙල්ලම් කිරීමට හරිම කැමතියි. ඒවා පෑ ගණනක් වුවත් නැරඹිය හැකි සිත් ඇද ගන්නා සුළු ක්‍රියාකාරකම්. මෙලෙස එකිනෙකා තල්ලු කිරීමෙන් ඔවුන් තමන්ගේ ශක්තිය පිළිබඳ හොඳ අවබෝධයක් සහ රංචුවේ සමාජ ජූරාවලිය තුළ තමන් සිටින්නේ කොතනද යන්න පිළිබඳ හොඳ හැඟීමක් ලබා ගනී. මේ ලබා ගන්නා මුල් අවබෝධය ඔවුන් වයසින් වැඩිත්ම කණ්ඩායම් තුළ සමගිය පවත්වා ගැනීමට උපකාර වේ. මෙම සෙල්ලක්කාර සටන් අනාගතයේ වැඩිහිටියන් ලෙස ඔවුන්ට මුහුණ දෙන්න වෙන සැබෑ අභියෝග සඳහා කුඩා කල සිටම හොඳ පුහුණුවක් ලබා දෙයි. වෙහි පොදත් ආයිත් එන්නම වැඩි වෙනවා. තරුණ අලියෙකුගේ බලය සහ ආධිපත්‍යය තීරණය වන්නේ ශාරීරික ශක්තිය, විශාලත්වය, අත්දැකීම් සහ ඔහුගේ හැසිරීම අනුව. මිස්සකත් ඒ සියලු ලක්ෂණ පරිපූර්ණ ඇතෙක්.
වර්ෂාවේ වුණත් අපි ඔහු දෙස බලා සිටියේ ඔහුගේ තේජස් ස්වභාවය නිසා. ඔහු අඩි කිහිපයක් අප දෙසට පැමිණ නැවත කැලේ දෙසට හැරුණා. ඔහු අවට පරිසරය නිරීක්ෂණය කරන්න හොඬේ 3 වරක් ඔසවා වාතය පරීක්ෂා කරා. අපට දැනී ගියේ අපෙන් සමුගන්නම් යයි කියා ආචාර කරන්නාක් මෙන්. ඉන්පසු ඔහු රංචුව දෙසට හැරී රංචුවත් සමග හිමින් කැලේට ඇදුනා. අද අපේ ගමනට තවත් අමතක නොවන අත්දැකීමක් එකතු වුණා. එය අපි අපේ හදවත් තුළ සදහටම රැගෙන යන කතාවක්. ස්වභාවික ලෝකයේ සමග අප බෙදා ගන්නා ආශ්චර්ය සම්බන්ධතාවය සහ අප අතර ඇති නොබැදෙන බැඳීම පිළිබඳ කතාවක්. වන ජීවිතයේ සුන්දරත්වය විඳින්න මෙම වීඩියෝවට ලයික් කළ යලෝදාර සබ්ස්ක්‍රයිබ් කර පහ එක්වන්න. අප නැවත හමුවනතුරු මේ මුග්ධ යෝධයන්ට නිදහසින් සැරිසැරීමට හැකි වේවා.